සීල දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ සිනමා එක්ස්ප්ලැනර් LK1 YouTube channel එකට. හොරර් ෆිල්ම්ස් කියද්දී අනිවාර්යයෙන්ම හැමෝටම මතක් වෙන නමක් තමයි The Conjuring කියන්නේ. අන්න ඒක නිසා අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ මුළු ලෝකෙම බීතියට පත් කළ අති සුපිරිම ගණයේ කුතුහලයෙන් පිරුණු The Conjuring පළවෙනි ෆිල්ම් එක. එක ගොඩක් දෙනා මේ වෙද්දී මේ ෆිල්ම් එක බලලා ඇති. ඒත් මේකේ කතාව අස්සක් මුල්ලක් නෑනම සම්පූර්ණ දැනගන්න අපිත් එක්කම ෆිල්ම් එක බලන්න එන්න කියලා සියලුම ෆිල්ම්ස් ෆෑන්ලට මුලින්ම ආරාධනා කරනවා. ඉතින් මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් එහෙම ඔන්න අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් තමන්ගේ දුවලා 5 දෙනා එක්ක අලුතෙන්ම ගෙදරකට පදිංචි වෙනවා. නමුත් මේ ගෙදරට උදවිසිනම වෙන්නේ අద్భుත දේවල්. පහුවෙන්දා උදේ බලද්දි මෙයාලගේ ගෙදර ඉන්න සෝරතල් බල්ලා අභිරහස් විදියට මෙහි ගිහින් ගෙදර තියෙන හැම ඔරලෝසුවකම හරියටම වෙලාව පාන්දර 3:04 වෙතිලා. නිදාගෙන ඉන්න අතරතුරේදී කවුදෝ ළඟින් ඉන්නවා වගේ දැනෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවල් වලට ගෙදර ඇතුලෙන් කුණුවන මනසිරුල ගඳක් පවා දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හැම අద్భుත සිද්ධියක් නිසාම පවුලේ හැමෝටම තේරෙන්න පටන් ගන්නවා අනිවාර්යෙන්ම එතන අමනුෂ්‍ය බලවේගයක් ඉන්නවා කියලා. ඉතින් ඔන්න ඔතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. ගතවන හැම තත්පරයකම හදගැස්ම වැඩි කරන බයෙන් කුතුහලයෙන් බලන්න පුළුවන් 2013 වසරේ ආපු The Conjuring පළවෙනි ෆිල්ම් එකට මේ වෙද්දී IMDb 7.5 ගයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ පවුල ආපු ගෙදර හැංගිලා තියෙන ඒ අద్భుත අභිලාෂ මොකක් වෙන්න පුළුවන්ද? මේ ගෙදරට අරගෙන ඉන්න අමනුෂ්‍ය බලවේගය මේ පවුලට කරදර කරන්නේ ඇයි? මෙතන හැංගිලා තියෙන අවිරහස හොයාගෙන කොහොම හරි මේ පවුලේ අයට ජීවිතේ බේරගන්න පුළුවන් වෙයිද? අපි යමු වීඩියෝ එකට. ඔන්න මේ ෆිල්ම් එක පටන් ගද්දිම අපට පෙන්නන්නේ මේ එක් සහ ලොරෙක් කියන යුවල මේ දෙන්න අద్భుත දේවල් සම්බන්ධයෙන් අద్భుත බලවේග සම්බන්ධයෙන් ගොඩක් දේවල් දන්නවා. ඒවත් එක්ක කටයුතු කරනවා. ඒ වගේම මිනිස්සුන්ව බේරගන්න මේ දෙන්නා වැඩ කරනවා. ඉතින් එක් සහ ලොරෙක් මේ වෙද්දී දේශනයක් පවත්වන ගමන් ඉන්නේ. 1968 දී කියන්නේ මේ ෆිල්ම් එකේ හැටියට අවුරුදු 3කට කලින් මේ දෙන්නා පාලනය කරපු යක්ෂයෙක් ගැන. යක්ෂයෙක් ආවේශ වුණ ඇනබෙල් කියලා බෝනික්කෙක් ඉඳලා තියෙනවා. මේ බෝනික්කා නිසා මිනිස් ජීවිත කිහිපයක්ම නැති වෙලා තියෙනවා. කොහොම නමුත් ඒ කේස් එක එක් සහ ලොරෙක්ට හම්බ වෙලා තියෙනවා. අන්න ඒ කේස් එක විසඳපු හැටි තමයි එක් සහ ලොරෙක් මේ දේශනයේදී කියන්නේ. මේ දේශනයට සහභාගී වුණ අය එඩ් සහ ලොරෙක්ගෙන් අහනවා යක්ෂයෙක් ආවේශ වුණ ඇනබෙල් කියන බෝනික්කා කොහෙද තියෙන්නේ කියලා. එක් සහ ලොරෙක් කියනවා මේ වෙද්දී මම මේ බෝනික්කව ආරක්ෂාකාරීව එක තැනක තැන්පත් කරලා තියෙනවා කියලා. හරි. ඔන්න දැන් තමයි මේ ෆිල්ම් එකේ මේන් ෂුවර් එක පටන් ගන්නෙ. පවුලක් ඉන්නවා. අම්මයි තාත්තයි දුවලා 5 දෙනෙක්. අම්මගේ නම කැරොලින්, තාත්තගේ නම රොජර්. මේ අය එනවා අලුතින් ගෙදරකට පදිංචියට. මේ පවුලේ අයට අමතරව තව සුරතල් බල්ලෙකුත් ඉන්නවා. බල්ලගේ නම සේඩි. සේඩි නම් මේ වෙලාවේදී ගෙදර ඇතුළට යන්නේ නැහැ. ලොකු දෙයකට බය වෙලා වගේ එළියට වෙලා බලාගෙන ඉන්නවා. කියමනක් තියෙනවනේ මිනිසුන්ට පේන්නේ නැද්ද බුදු දේවල් බල්ලන්ට පේනවා කියලා. කොහොම නමුත් පවුලේ අය නම් මේක ගණන් ගන්නේ නැහැ. බඩු ටික ගෙදර ඇතුළට ගිහින් දානවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා මේ පවුලේ ඉන්න පුංචි දුව. මෙයාගේ නම තමයි ඒබ්‍රෙල්. ඉතින් මේ ගෙදරට ඉස්සරහින් ටිකක් දුරින් ජලාශයක් තියෙනවා. ඒ ජලාශය ළඟ ගහක් තියෙනවා. අන්න ඒ ගහ ළඟ ඒබ්‍රෙල් මියුසික් බොක්ස් එකක් වගේ පුංචි සෙල්ලම් බඩුවක් හොයාගෙන තියෙනවා. ඒබ්‍රෙල් ඒකත් එක්ක සෙල්ලම් කරනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ දවසට රෑ වෙන හින්දිය පුංචි ගෑනු ළමයි 5 දෙනා එකතු වෙලා සෙල්ලම් කරනවා. නමුත් ඔන්න මේ වෙලාවේදී තමයි දකින්නේ මේ ගෙදර බේස්මන්ට් එකක් තියෙනවා කියලා. මේ ගෙදර ගද්දි නම් මේ අය එහෙම දෙයක් දැනගෙන තිබුණේ නෑ. කොහොම නමුත් රොජර් මේ බේස්මන්ට් එක පරීක්ෂා කරලා බලනවා. ඉතින් මේ බේස්මන්ට් එක ඇතුලේ පරණ පියානෝවක් වගේම තවත් පරණ බඩු ගොඩක් තියෙනවා. රොජර් දකින්නවා කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ අය නිදාගන්න හදනවා. ඒත් එළියේ ගැට ගහලා ඉන්න සේඩි ගෙදර දිහා බලාගෙන මහා හයියෙන් බුරනවා. ඒත් මේක ඒ අය
ඒත් මේක මේ අය ගණන් ගන්නේ නෑ. එහෙමම නින්දට යනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහුවෙනිදා උදේ වෙන සිද්ධිය. කැරොලින් දකිනවා එයාගේ කකුලේ දැලුම් තුවාලයක් වගේ තියෙනවා කියලා. ඒත් මේකේ වේදනාවක් නම් කැරොලින්ට දැනෙන්නේ නෑ. කැරොලින් ඊට පස්සේ දුවලත් එක්ක ඇවිල්ලා කතා බහ කරනවා. කලින් දවසේ හොඳට නින්ද ගියාද කියලා. ඉතින් මේ පවුලේ ලොකුම දුවගෙනම තමයි ඇන්ඩ්‍රියා. ඇන්ඩ්‍රියා අම්මට කියනවා අනේ මන්දා මට නම් මහ කුණු ගඳක් වගේ දැනෙනවා. ඒත් දැන් නම් මෙහෙම ගඳක් නැහැ කියලා. ඉතින් මේ අය අලුතෙන් රට පදිංචියට ආවේ සමහර විට මීයෙක් වගේ සතෙක් මැරලා ඇති කියලා තමයි කැරොලින් හිතන්නේ. කොහොම නමුත් ඊට පස්සේ ඔන්න කැරොලින් දකිනවා කලින් දවසේ හොඳින් වැඩ කරපු මේ ගෙදර ඔරලෝසුවේ වෙලාව හරියටම පාන්දර 3-4 නැවතිලා කියලා. සමහර විට බැටරිය බැහැද කියලා තමයි කැරොලින් හිතන්නේ. කැරොලින් ඊට පස්සේ එනවා රොජර් ගැන බලන්න. මේ වෙද්දි රොජර් අහපව ඉන්නේ බේස්මන්ට් එකේ. රොජර් කැරොලින්ටත් කියනවා මේකේ තියෙන පරණ බඩු ටික විකුණලා දැම්මොත් අපිට ලොකු ගාණක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. කොහොම නමුත් කැරොලින් ඊට පස්සේ එනවා කුස්සියට. ඔන්න මේ කුස්සියේ තියෙනවා ඔරලෝසුවක්. ඒ ඔරලෝසුවෙත් වෙලාව හරියටම පාන්දර 3-4 නැවතිලා. ඒත් කැරොලින් ඒක මෙතනන් ගණන් ගන්නේ නැහැ. කොහොම නමුත් ඒප්‍රිල් එනවා. එළියේ කැට ගහලා ඉන්න සේඩි ගැන බලන්න. නමුත් ඔන්න එකපාරටම ඒප්‍රිල් කෑ ගහනවා. පවුලේ හැමෝම ඇවිල්ලා බලනවා. ඔන්න මේ වෙද්දි කලින් දවසේ මේ ගෙදරට ආපු වෙලාවේ ඉඳන් අමුතු විදියට හැසිරුණු සේඩි මොකක් හරි හේතුවක් නිසා මිය ගිහින් කාටවත් හිතා ගන්න බෑ. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කොහොම නමුත් මේ සිද්ධිය නිසා හැමෝම දුක් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ එක් සහ ලොරෙක් කියන එකතු වෙලා විසඳපු අద్භූත සිද්ධීන් සම්බන්ධයෙන් හැම දෙයක්ම මේ වෙද්දි මේ අය තැන්පත් කරලා තියෙන්නේ මේ අයගේ ගෙදර කබඩා කාමරේ. දුෂ්ට බලවේග හිරවෙලා ඉන්න භාණ්ඩ ශාපලත් භාණ්ඩ මෙන්ම මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. කබඩා කාමරේ මේ වගේ දේවල් ගැන කුතුහලයක් තියෙන රිපෝටර් කෙනෙක් ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා. ඒත් මේ දේවල් ගැන විස්තර ටික රිපෝටරට කියනවා. ඔන්න මේ වෙද්දි ඇනබල් කියන බෝනික්කා තැන්පත් කරලා තියෙන්නේ මේ කබඩා කාමරේ. රිපෝටර් ඇවිල්ලා ඒ බෝනික්කාව බලනවා. ඊට පස්සේ මේ රිපෝටර් එඩ්ගෙන් අහනවා මේ වගේ දේවල් කියාගන්නේ ඇයි? මේවා භයානක නේද? ඒක නිසා මේ විනාශ කරලා දාන්න පුළුවන් නේද කියලා. එඩ්ස් මේ රිපෝටරට කියනවා මේ හැම දෙයකම අදෘශ්‍ය බලවේගයක් එහෙම නැත්නම් අමනුෂ්‍ය බලයක් හිර වෙලා තියෙනවා. මේ වගේ දේවල් විනාශ කරද්දී මේ වගේ දේවල් එළියට එන නිසා තමයි ඒක නිසා කරන්න තියෙන හොඳම දේ තමයි ආරක්ෂාකාරීව මේ විදිහට මේ වගේ දේවල් තැන්පත් කරලා තියෙන එක. ඒවා ආරක්ෂාකාරීව තියෙනකන් කාටවත් හානියක් වෙන්නේ නැහැ කියලා. කොහොම නමුත් මේ අතරතුරේදී එක්ස් සහ ලොරෙක් දිදුව ඒ කියන්නේ ජූඩි එනවා මේ ගබඩා කාමරේ පැත්තට. ඒත් එඩ්ස් තමන්ගේ දුව එනවට මේ පැත්තට එනවට ඒකට කැමති නැහැ. මොකද මේ වගේ දේවල් ස්පර්ශ කරොත් එහෙම අනිවාර්ය දරුණු දෙයක් වෙන්න පුළුවන් කියලා හොඳින් දන්නවා. ඒක නිසා හෙග් තමන්ගේ දුවව කාමරයෙන් එළියට යවනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ මේ නපුරු ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ මේ කාමරේ තියෙන්නේ කොයිතරම් නපුරු දේවල්ද කියලා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ ආවහු අපිට පෙන්නන්නේ කැරොලින් සහ රොජර්ගේ ගෙදර. මේ වෙද්දී වෙන සිද්ධිය. ඔන්න මේ වෙද්දි වෙලාව හරියටම පාන්දර 3-7. අන්න ඒක නිසා මේ ගෙදර තියෙන හැම ඔරලෝසුවකම වෙලාව පාන්දර 3-4 නැවතිලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ පවුලේ 3 වෙනි දුව. මෙයාගේ නම තමයි සින්ඩි. සින්ඩි මේ වෙද්දී ඉන්නේ නිදාගෙන. නමුත් එකපාරටම කවුදෝ මන්දා ඇවිත් තමන්ගේ කකුලෙන් අදිනවා වගේ සින්ඩිට තේරෙනවා. ඉතින් සින්ඩිගේ කාමරේම තමයි අනිත් සහෝදරියන් නිදාගෙන ඉන්නේ. එයාගේ නම තමයි නැන්සි. සින්ඩි හිතන් ඉන්නේ නැන්සි විහිළුවක් කරා වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒ වැඩේ කරලා තියෙන්නේ නැන්සි නෙවෙයි. නැන්සි මේ වෙද්දිම හොඳටම නිදි. ඒ කියන්නේ අපිට මේකෙන්ම තේරෙනවා අනිවාර්යයෙන්ම මේ ගෙදර අద్භූත බලවේගයක් තියෙනවා කියලා. ඕන ඊට පස්සේ අපිට පෙන්නන්නේ රොජර් ඩ්‍රින්ක් එකක් දාන අතරතුරේදී ඔන්න ඊට පස්සේ වෙන්නන්නේ රොජර් ඩ්‍රින්ක් එකක් දාන අතරතුරේදී රොජර් නිින්ද ගිහින් නමුත් එකපාරටම රොජර්ට සද්දයක් ඇහෙනවා. අන්න ඒක නිසා රොජර් ඇවිල්ලා බලනවා ඒ සද්දය ඇහෙන්නේ කොහෙන්ද කියලා. බිත්තිය ඇතුලෙන් කවුරු තට්ටු කරනවා වගේ හඬක් වගේ තමයි රොජර්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ සද්දයක් කොහෙන්ද ඇහුනේ කියලා රොජර්ට හිතා ගන්න බෑ. කොහොම නමුත් ඔන්න එකපාරටම රොජර් දකිනවා තමන්ගේ ලොකු දුව ඇන්ඩ්‍රියාව. ඇන්ඩ්‍රියාගෙන් අහනවා මේ
වෙලාවේ නැකිලා මොකද කරන්න කියලා. රොජර් ඇන්ඩියන් අහනවා ඇන්ඩියා රොජර්ට කියනවා තාත්තේ ක්‍රිස්ටිනා ආපහු නිින්දෙන් ඇවිදින්න පටන්ගෙන. ක්‍රිස්ටිනා මේ වෙද්දි ඉන්නේ මගේ කාමරේ කියලා. කොහොම නමුත් රොජර් ඊට පස්සේ බලනවා ක්‍රිස්ටිනා ගැන. ක්‍රිස්ටිනාට නිින්දෙන් ඇවිදින ප්‍රශ්නේ සෑහෙන්න කාලයකට කලින් තිබිලා තියෙන්නේ. කොහොම නමුත් අලුතෙන් ගෙදරට පස්සේ ආපහු ක්‍රිස්ටිනා ආයෙත් නිින්දෙන් ඇවිදින්න පටන් අරගෙන කියලා රොජර්ට වගේම ඇන්ඩ්‍රියාට තේරෙනවා. කොහොම නමුත් ඊට පස්සේ රොජර් ක්‍රිස්ටිනාව නිදාගන්න එක්කන් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහුවදා උදේ වෙන සිද්ධිය. රොජර් දකිනවා කැරොලින්ගේ තවත් තැලින් තුවාලයක් ඇති වෙලා තියෙනවා කියලා. රොජර් කැරොලින්ට කියනවා අපි ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යමුද කියලා. ඒත් කැරොලින් මේක ඊතරම්ම ගණන් ගන්නේ නැහැ. කොහොම නමුත් ඊට පස්සේ ඔන්න රොජර් එනවා එළියට. කොහොම නමුත් ඔන්න එකපාරටම පියාඹන ආපු කුරුල්ලේ මේ ගෙදර චැනලේ වැදෙන සිද්ධිය රොජර් දකිනවා. මේක නම් මොකද්ද මහා නපුරු දෙයකින් පෙර නිමිත්තක් කියලා රොජර්ට තේරෙනවා. ඒත් මේ සිද්ධිය ගැන රොජර් කාටවත් කියන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ පවුලේ ඉන්න දුවලා 5 දෙනෙක්ගෙන් 4 දෙනාම ඉස්කෝලේ යන්න පිටත් වෙනවා. ඒෆිල් තාමත් ඉස්කෝලේ යන්නේ නැහැ. එයා ඉන්නේ තාමත් ගෙදර. ඔයාලට මතක ඇති ඒෆිල්ට මේ ගෙදර ජලාශය ළඟ තියෙන ළඟ ගහ ළඟින් හමු වුණ අර පුංචි සෙල්ලම් බඩුවත් එක සෙල්ලම් කරමින් ඉන්නවා කියලා. කැරොලින් දකිනවා. කැරොලින් ඊට පස්සේ ගිහින් ඒෆිල් එක්ක කතා කරනවා. ඒෆිල් ඊට පස්සේ අම්මට කියනවා රෝරි කියලා අලුතෙන් යාළුවෙක් හම්බ වුණා. මං එයාව දැක්කේ මේ සෙල්ලම් බඩුව ඇතුලෙන් කියලා. ඒෆිල් සමහර විට විහිළුවක් කරන්න ඇති තමයි කියලා කැරොලින් හිතන්නේ. කැරොලින් මේ සෙල්ලම් බඩුව අතට අරගෙන පරීක්ෂා කරලා බලනවා. මේ සෙල්ලම් බඩුව ඇතුලේ මියුසික් එකක් ඇහෙනවා. අන්නේ මියුසික් එක නතර වුණාට පස්සේ මේ සෙල්ලම් බඩුවේ කණ්ණාඩිය හරහා රෝරිව පේනවා කියලා ඒෆිල් අම්මට කියලා තියෙන්නේ. අන්න ඒක නිසා කැරොලින් සෙල්ලම් බඩුව අතට අරගෙන මියුසික් එක නතර වෙනකම් බලාගෙන ඉන්නවා මේ සෙල්ලම් බඩුව ඇතුලේ කණ්ණාඩිය දිහා. මේ වෙලාවේ කැරොලින් දකිනවා කණ්ණාඩිය හරහා පිටිපස්සේ තියෙන තිර රෙද්ද නිකම්ම වගේ එහා මෙහා වුණා කියලා. ඒත් එක්කම ඒපිල් පිටිපස්සෙන් ඇවිල්ලා අම්මව බය කරනවා. එයාට එයාගේ අම්මත් එක්ක සෙල්ලම් කරන්න ඕන වෙනවා. අම්මා ඉතින් කලින් වගේම S2 ගැඩ ගහගෙන ඒෆිල්ව හොයන්න පටන් ගන්නවා. හැබැයි ඒෆිල් ළඟ තියෙන කාමරේ තමයි හැංගෙන්නේ. දැන් අම්මා පළවෙනි අප්පුඩිය ගහන්න ගියාම ඒ සද්දය ඇහෙන්නේ ඒෆිල් ඉන්න පැත්තෙන් නෙමෙයි. ඒ නිසා අම්මා දිගටම ගිහින් රූම් එකට යනවා. ඊට පස්සේ මෙයා දකිනවා ඒ කාමරේ තිබුණ කබඩ් එක ඇරෙනවා. ඒ නිසා අම්මා හිතන්නේ ඒපිල් එතන තමයි කියලා ඉන්නේ. ඒක නිසා එමත් අප්පුඩියක් ගහන්න කිව්වහම කබඩ් එක ඇතුලින් අద్භූත විදිහට අතක් මතුවලා එකකින් අප්පුඩියක් ගන්නවා. ඊට පස්සේ අම්මා එතන ගිහින් ඒ අතර එයාගේ වැඩ වගයක් වෙනුවෙන් දවස් කීපයකට එළියෙන් යනවා. ඒත් එක්කම එදා රෑ මේ ගෑනු ළමයාගේ කකුලෙන් කවුරු හරි දෙපාරක් අදිනවා වගේ කියලා ඒත් එක්ක මෙයා බය වෙලා හැරෙනවා. එයාටත් තේරෙනවා මේ වෙද්දි එයා කකුලෙන් ඇදලා තියෙන්නේ නැන්සි නෙමෙයි කියලා. මේ දොර පිටිපස්සේ කවුරු හරි ඉන්නවා කියලා තමයි බය වෙලා තියෙන්නේ. ඒක ඉතින් එයා නැන්සිටත් කියනවා. ඒත් නැන්සිට මොකක් පේන්නේ නැහැ. හැබැයි එයා මෙතන කවුරුත් නැහැ කියලා පෙන්නන්න මෙතන දොර ගාවට යනවත් එක්කම මේ ගෑනු ළමයා කියනවා එයාගේ පිටිපස්සේ තමයි එයා ඉන්නේ කියලා. දැන් නැන්සි මේ පැත්ත බයෙන් හැරිලා බලනවත් එක්කම මෙතන දොර එකපාරටම වැහිලා කෑ ගහන්න පටන් ගන්නවා. ඒ සද්දේ ඉතින් අම්මලාටත් ඇහිලා ඒගොල්ලෝ මෙතනට ආවම ක්‍රිස්ටිනා හොඳටම බය වෙලා ඉන්නේ. එයා කියන්නේ මට ඒ කෙනා කතා කරා එයාට ඕනේ අපේ කරන්න කියලා. මේ කට්ටියම මේක දැන් හිතා ගන්න බෑ. ඔන්න ඉතින් ඊළඟ දවසේ අපිට පේනවා එඩ්වර්ඩ් ලොරෙක්ව ඇත්තටම ඒත් කැමති නෑ මේ අద్භූත දේවල් සම්බන්ධයෙන් මිනිසුන්ට උදව් කරන වැඩවලට ලොරෙන්ව සම්බන්ධ කරගන්න. මොකද ඒ හේතුත් එක්ක කාලයක් ලොරෙන් අවුල් වෙලා ඉඳලා තියෙනවා. හැබැයි ලොරෙන්ගේ දැඩි බල කිරීමට අයමන් ලොරෙන්ව එකතු කරගෙන මිනිස්සුන්ට උදව් කරන්න පටන් ගන්නවා. අద్භූත දේවල් සම්බන්ධයෙන් අනිත් පැත්තෙන් කැරොලින් එයාව යකඩ උණතාවෙන් තියෙනවා කියලා හිතලා ඒකට බෙහෙත් බොනවා. ටිකකින් එයාට ළමයි රෑ දඟලනවා වගේ සද්දයක් ඇහිලා එයා ළමයි බලන්න ගියාම හැමෝම නිදි. ඒත් ඔන්න මේ වෙලාවේදී මෙයාට ඇහෙනවා පහළ තියෙන ෆොටෝ වගේ බිමට වැටෙන සද්දයක් ඇහිලා මෙයා ඒක බලද්දි ඇත්තටම ෆොටෝ බිම වැටිලා බිඳිලා දැන් මෙයා ගෙදර කවුරු හරි ඉන්නවද කියලා බලන්න හිමින් සැරේ තැනින් තැනට යනවත් එක්කම එක තැනකදී මෙයා දකිනවා කලින් ඇරලා තිබුණ බේස්මන්ට් එකේ දොර දැන් ඇරලා තියෙනවා. ඒ වගේම එතන ලයිට් එකක් දාලා තියෙනවා. ඒ නිසා මෙයා ඇතුළට
ඉන්නවද කියලා බය වෙලා එළියට යන්න යද්දිම එයාගේ මුහුණට එතන දොර වැදිලා එයාව පහළට වැටෙනවා. කොහොම හරි ටිකකින් මෙයාගේ ළඟට බෝලයක් විසිරලා එනවත් එක්කම මෙයා බය වෙලා උඩ දුවගෙන යනවා. ඒත් මේ වෙලාවේ ලයිට් එකත් පිපිරිලා දොර ලොක් කරලා කැරොලයින්වයි හිර වෙනවා. හොඳ වෙලාවටම එයාට ගිනි පෙට්ටියක් හොයාගන්න පුළුවන්. වෙලා එයා ඒකෙන් ගිනි කූරත් පත්තු කරත් ඒක නිවෙනවා. ඉතින් එයා පත්තු කරගෙන පහළ කවුරු හරි ඉන්නවද කියලා බලද්දි එයාට හඬක් ඇහෙනවා. එයාට හැඟිමුත්තම් කරන්න ඕනේ කියලා. ඒත් එක්කම එයාගේ පිටිපස්සෙන් අද්භුත විදිහට අම්මතු වෙලා ඒකෙන් අප්පුඩි එක්කම ඒ ගිනි කූර නිවිලා ගිහින් ආයෙමත් කැරොලින් හිර වෙලා මෙයා උදව් ඉල්ලා කෑ ගහනවා. ඒත් කාටවත් සද්ද ඇහෙන්නේ නැහැ. මේ වෙලාවේ ඉතින් ඇන්ඩ්‍රියා දකිනවා ආයෙමත් සින්ඩි නින්දෙන් නැවිතගෙන ඇවිල්ලා කියලා. ඊළඟට එයා සින්ඩිව නැගිටලා එයාව නිදි කරනවත් එක්කම ආයෙමත් කබඩ් වලින් සද්දයක් ඇහෙනවා. ඒ නිසා ඇන්ඩ්‍රියා ගිහින් බලනවා ඒකේ දොරවල් දෙක ඇරලා බලනවා. මොකද්ද මේ ඇතුලේ තියෙන්නේ කියලා. හැබැයි කවුරුත් පේන්නේ නැහැ. නමුත් මේ වෙලාවේදීම සින්ඩි ඒ පැත්ත බලාගෙන කෑ ගහනවා බැරිනම් මෙතන කබඩ් එක උඩ යක්ෂ ආත්මයක්. ඉතින් එයා එකපාරටම ඇන්ඩ්‍රියාගේ ඇඟට පනිනවා. හැබැයි ඔය වෙලාවේදීම තාත්තත් ගෙදරටම එනවා. වගේම ඇන්ඩ්‍රියා කෑ ගහන සද්දෙට තාත්තයි හිර වෙලා හිටපු අම්මයි එතනට එනවා. ඒත් ඒගොල්ලන්ට නම් කාවවත් පේන්නේ නැහැ. හැබැයි ඇන්ඩ්‍රියාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොම හරි ඔන්න අපිට පෙන්නනවා මෙයාව නම් දෙවෙනි මූවී එකේ වෙලෙක්ගේ ආත්මෙන් බේරුණා වගේ පෙන්නුවට ඇත්තටම එහෙම වෙලා නැහැ. මොකද මේකේ පේන්නේ ඒ මූවීස් දෙකටම පස්සේ සිදුවීමනේ. මොනවා වුණත් මොරිස්ට මාරු වෙලා එයා කවදාවත් කතා කරපු නැති භාෂා එහෙමත් කතා කරලා වගේම එයාගේ ඇඟෙන් විරුද්ධ පැත්තට හැරුණු කුරුසත් මතුවෙලා. ඒ වගේම අවසානයේ එයාගේ වයිෆ්වත් මරණ තත්ත්වයට ඇවිත් වගේම ඊට පස්සේ එයාට කරන්න දෙයක් නැති කමට එයා සීඩී නසාගෙන තියෙනවා. ඔන්න ඊට පස්සේ අපිට වෙනවා මායාකාරී ලොරෙන්ගේ පස්සෙන්ම එනකොට ඒකෙන් ලොරෙන්ට ඒගොල්ලෝ හැව පූජාසනය හම්බ වෙලා එයා ඒක විනාශ කරන්න හැදුවත් ඒක ලේසි වෙන්නේ නැහැ. දැන් එතනට මායාකාරීත් එනවා වගේම එඩුත් ඔය වෙලාවේදීම මෙහෙට එනවා. කොහොම හරි ඔය වෙලාවේදීම එඩ්වර්ඩ්ට ලොරෙන් කෑ ගහන හඬ එනවා. කොහොම හරි ඔය වෙලාවේදීම එඩ්ට ලොරෙන් කෑ ගහන හඬ එතන කානුව වගේ තැනින් ඇහිලා. එඩ් කොහොම හරි එතන කානුව කරලා ලොරෙන්ව බේරගන්න ඒක ඇතුළට එන්න හදනවා. හැබැයි ලොරේන්ට නම් මේ මායාකාරිගෙන් ලේසි වෙන්නේ නැහැ. ඒත් ලොරේන් කොහොම හරි එයාට ෂොට් එකක් දීලා පැනගන්නවත් එක්කම ඒත් මේ ලොකු මිටියක් අරගෙන මේක ඇතුළට එනවා. ඒත් ඔය වෙලාවේදීම මායාකාරී ලොරේන් විදියට එඩ් ගාවට ඇවිල්ලා එයාව ලොරේන්ව මරන්න පොළඹවනවා. ඒ කියන්නේ මායාකාරී එයා ශාපයට තෝරගත්තු තුන්දෙනාගෙන් එක්කෙනාව පිළිගන්න ඕනේ. එතකොට තමයි වැඩේ සම්පූර්ණ. අනික් පැත්තෙන් මායාකාරී අර්ඩිට අතුරන්න පටන් ගන්නවා. එතනින් එයා හරහා බිල්ලක් ගන්න මේ ඉතින් අර්ඩි වෙනුවෙන් යාඥා කරන්න බන්ධනාගාරයට ඩෙබි පාද ඇවිල්ලා ඉන්නේ. මොනවා වුණත් දැන් අර්ඩි යක්ෂයෙක් වගේ අතපය එහෙට මෙහෙට කරලා එතන කාට හරි ෂොට් එක දෙන්නයි ලෑස්ති වෙන්නේ. එයා කොහොම හරි එයාගේ මාංශ වලින් නිදහස් වෙනවා. දැන් ඩෙඩ් මිටියක් අරගෙන ලොරෙන්ගේ පස්සෙන් එනවා. එයාව මරන්න. ඒ වෙලාවේ ලොරෙන් ලොකු ගේම් එකක් දීලා එඩ්ට ඒගොල්ලන්ගේ අතීතය මතක් කරලා එයාව කොහොම හරි 100ට ගන්නවා. ඊට පස්සේ එඩ්ට හරි 100ට ආපු ගමන් එයා ගාව තියෙන මේ ගේම්ම ගහලා මේ පූජාසනය කරලා එක්කම එතනින්ම මේ ශාපෙත් බිඳිලා යනවා. ඒ වගේම අනිත් බේරෙනවා. අවසානෙට මේ මායාකාරී මෙතනට ආවත් එයාට ගනුදෙනු කරපු යක්ෂයාගෙන්ම ෂොට් එක හම්බ වෙනවා. මොකද එයා ඒ ශාපය කරන්න අපයක් විදිහට යක්ෂයාට එයාගේ ආත්මය බාර දීලා කොහොම හරි එඩුයි ලොරෙනෝ එලිමත් එක්කම එඩ්ට ආයේ අමාරු වෙනවා. එයා ගෙදර බෙහෙත් දාලා ඇවිත්. ඒ නිසා ඒත් කලින් පාර එඩ් බෙහෙත් අමතක කරන ලොරෙන් කොයි එකටත් කියලා එයාගේ ලොකට් එකේ ටැබ්ලට් එකක් තියාගෙන ඒ නිසා එඩ්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ සිදුවීම් වලින් පස්සේ එඩ් සුබුරු විදිහට මේ සිදුවීම් එක්ක ලැබුණු අద్භුත භාණ්ඩය තියෙනවා. ඒ වගේම අර්නිටත් කෙලින්ම නිදහස අවුරුදු කිහිපයකට පස්සේ එයාව නිදහස ලැබිලා එයා ඩේබිව විවාහ කරගෙන ඒ අයත් එක්ක සතුටින් ඉන්නවා කියලා තමයි අපිට අවසානයේ කියන්නේ. ඊළඟට එඩුත් එයාට ලොරෙන් එක්ක මුලින්ම හම්බ වුණ තැන වගේ තැනක් ඒගොල්ලන්ගේම ගේවත්තේ හදලා ඒ කාලේ වගේම මේගොල්ලෝ සිද්ධිත් සතුටින් ඉන්නවා.
අපේ අද කතාවත් ඉතින් ඔන්න ඔය විදිහට අවසන් වෙලා යනවා. එහෙනම්